තෙරුවන් සරණයි සියලු දෙනාටම. ඉතින් අපි කතා කරමු අද මකර ලග්නයට ඉෂ්ට දේවතාවුන් වහන්සේ. ඉෂ්ට දේවතාවුන් වහන්සේ විෂ්ණු දේවතාවුන් වහන්සේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ. හැබැයි මහා බ්‍රහ්ම දේවතාවුන් වහන්සේ උදෙසා වත් පිළිවත් කිරීම නම් සුබයි. ඒ වගේම විෂ්ණු දේවතාවුන් වහන්සේට දැන් මකර ලග්න කරුවාට කතා කරපුවම මකර ලග්නය කියලා කියන්නේ සාමාන්‍යයෙන් පොඩි කාලේ ඉඳන්ම වැඩ කටයුතු හිමින් කංගුවක් කට්ටිය නම් නවාංශකයේ ප්‍රබල වුණොත් පොඩ්ඩක් මොරාල් ගතිය තියෙනවා, පොඩ්ඩක් කපටි ගුප්තයි ආංගිවාගේ. ඒ වගේම සාමාන්‍යයෙන් මකර ලග්න කරුවෝ ඇවිල්ලා නිහතමානී කලා ශාස්ත්‍රයට ගැඹුරු සංගීතයේ වගේ දේවල්, චිත්‍ර ඒ වගේ දේවල් එතකොට විදේශ රටවල් වල එතකොට මහලු අය බලා ගන්න, ඒ වගේම සාමාන්‍ය වැඩිහිටි අය බලා ගන්න, ඒ වගේම හරි නිකන් හිතා ගන්න බැරි රැකිරක්ෂා හොයන්නේ ඒගොල්ලෝ. නර්සින් වගේ ඔය වගේ වැසියට උපස්ථාන කරන රැකියාව තමයි හොයාගන්නේ. ඉතින් ඔබට මකර ලග්න කරුවාට තාම එක තැනක ඉන්නවා නම් පුළුවන් නම් විෂ්ණු දේවතාවුන් වහන්සේ උදෙසා සිහිපත් කරලා බලුකප්පු දානයක්, ඒ වගේම කාක නිලක් ඇල්ලූ බුදුවක් පැනවීම, ඒ වගේම නැති බැරි මිනිසාට ආහාරයක් දීම, වස්ත්‍ර පූජා කිරීම, රටකේලිය මල් පූජා කිරීම සුබයි. ඔබගේ ජීවිතයේ තිබෙනා වූ අපල උපද්‍රව දුරු කරගෙන හොඳ ගමනාන්තයක් යන්න පුළුවන්. ඉතින් මේ දේ කරලා බලන්න. මකර ලග්න කරුවට මම මේ කිව්වේ මොකද මකර ලග්න කරුවා කියන්නේ 2018 2019 කාල හෝරාවල 20 22 23 කියන කාල හෝරාවල තමන්ට තියෙන දේවල් ඔක්කොම නැති කරගත්තා. තමන් ළඟින් ඉඳපත්තිය, තමන්ගේ ආදර කතා, විවාහ ජීවිතයේ ගැටලු හිතා ගන්න බැරි විදිහට මුණ දුන්නා. ඉතින් රැකිරක්ෂා නැති කරගත්තා. ඉතින් මේ 2026 වර්ෂයට මේ සිදුවේ. පුළුවන් නම් මේ දේවල් කරලා මේ දේවල් මතක තියාගන්න වද කියන දේවල් කරන්න. එක දිගටම කරන්න පුළුවන් නම් බෝධි පූජා, උදේ සවස බුදුන් වැඳලා කරන කියන කටයුතු කරන්න. ජය නියතයි. ඒවත් සත්‍යය.